समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාති. කාරුණික පින්වත්නි, අප හැමදෙනාම බලාපොරොත්තු වන්නේ අපගේ ජීවිතයට යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසීමක් සැලසෙන බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි. ඔබ හැමදෙනාටමත් මටත් මුළු මහත් ලෝකයටමත් ධර්මය අවශ්‍ය දෙයක්. ධර්මයෙන් තොරව මේ ජීවිතේ කාටවත් පවතින්න බෑ. ධර්මතාවයේ වනාහි සත්‍යයයි, යථාර්ථයයි. ධර්මතාවයේ වනාහි එක ආගමකට, එක ජාතියකට, එක රටකට, එක පිරිසකට සීමා වුණු දෙයක් නොවේ. ධර්මතාවයේ වනාහි ලෝකයේ තුල පවතින සත්‍ය වූ, යථාර්ථය වූ ඒ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වුණත්, බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවුණත් මේ ලෝකයේ තුල පවතින යථාර්ථයයි. මේ සත්‍ය වූ යථාර්ථයට පරිබාහිරව, ඒ සත්‍ය වූ යථාර්ථයට හසු නොවි ජීවත් වන්නට මේ ලෝකයේ තුල කිසිම සත්වයකට, පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. මේ ධර්මතාවය මිනිස්යාට පමණක් නොවේ, සියලු සත්වයින්ට. කොටින්ම කියනවා නම් මේ ධර්මය, මේ ධර්මතාවය දෙවියන්ටත් එලෙසම බලපාන. මේ සංසාරයේ තුල සැරිසරන්නේ කවුරුන්ද? මේ සංසාර චක්‍රයට හසු වී ඇත්තේ කවුද? ඒ සංසාර චක්‍රයට හසු වී ඇති හැම කෙනෙක්ම මේ ධර්මතාවයට මුහුණ පානවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉපදීම, මරණයටපත් වීම. මේක ධර්මතාවයේ තුල ඇති ලක්ෂණයක්. එහෙම නැත්නම් දුක් විඳීම, සැප විඳීම. මේ ලෝකේ ධර්මතාවය තුළ තියෙන ලක්ෂණයක්. එතකොට ජීවිතයේ දුක් විඳීම හෝ ජීවිතයේ සැප විඳීම කුමන ආගමක් ඇදහුවත්, කුමන ජාතියකට අයිති වුණත්, කුමන රටක ජීවත් වුණත්, මේ ධර්මයේ පිළිගත්තත් නැතත් මේ ලෝකේ යම් කෙනෙක් ඉපදෙනවා නම්, මරණයටපත් වෙනවා නම්, ඒ මරණයටපත් වීම, ඉපදීම සහ පැවතීම සියල්ල සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැප විඳිනවා නම් ඒ සැප විඳින්නේ තමන්ගේ ජීවිතේ කිසියම් හේතු ප්‍රත්‍යක් නිසා. ඒ හේතු ප්‍රත්‍යය මටත් එකයි, බුදුහාමුදුරුවන්ටත් එකයි, සියලු මිනිස්යාටත් එකයි, දෙවියන්ටත් එකයි, බ්‍රහ්මයින්ටත් එකයි. ධර්මතාවය ලෝකයේ තුල පවතින, ලෝකයේ තුල සියල්ලටම සමාන වූ බලපාන ධර්මතාවයේ වනාහි සියල්ලන්ටම සමානව බලපාන ධර්මතාවයයි. මේ ධර්මතාවය, මේ ලෝකයේ තුල ඇති ධර්මතාවය වෙනස් කරන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතාවය කාටත් එක හා සමානයි. දෙවියන්ටවත් ඒ වෙනස් කළ නොහැකි. ඒ ධර්මතාවය බ්‍රහ්මයින්ටවත් වෙනස් කළ නොහැකි. ඒ ධර්මතාවයේ රජ, සිටු ආදී සෑම දෙනාටමත් වෙනස් කළ නොහැකි. සත්‍ය වශයෙන්ම ධර්මය තරම් සාධාරණ වූ දෙයක් මේ ලෝකයේ තුල තවත් නැහැ. අපි දන්නවා ලෝකයේ සෑම දෙයක් තුලම අසාධාරණකම් පවතිනවා. මේ ලෝකයේ තුල පවතින හැම දෙයක් තුලම අසාධාරණකම්, හැම තැනකම අසාධාරණකම් පැවතුනත් මේ ධර්මතාවයේ තුල අසාධාරණකම් නැහැ. මේ ධර්මතාවය සාධාරණයි.
මේ ධර්මතාවයේ සාධාරණයි කියන්නේ ඇයි? මේ ධර්මතාවයේහි ක්‍රියාත්මක වීම, ඇතිවීම, පැවතීම, නැතිවීම කාටත් පොදුයි. බුදුහාමුදුරුවන්ටත් එකයි, රහතුන් වහන්සේලාටත් එකයි, පසේ බුදුරජාණන් වහන්සේලාටත් එකයි, මේ ලෝකේ සාමාන්‍ය ප්‍රත්‍යඥ මිනිසියෙකුටත් කාටත් සාධාරණව බලපාන්නේ. මේ ලෝකේ යම් කෙනෙක් ධර්ම විරෝධී දෙයක් කළොත්, එහෙම නැත්නම් වැරදි දෙයක් කළොත්, ඒ වැරදි දෙෙහි විපාකයක් ධර්මයේ තුල පවතින්නේ හැම දිනාටම සාධාරණ ලෙස. කවුරු කළත් වරද වරදමයි. කවුරු කළත් හොඳ හොඳමයි. එය පුද්ගලයාගේ පුද්ගලයාට එහෙම වෙනස් වෙන්නේ පාපය වරද තුල, එහෙම නැත්නම් ධර්මතාවයේ තුල. ඒ නිසා මේ සාධාරණ වූ ධර්මතාවයේ තුල, සාධාරණ වූ ධර්මයේ තුල අපගේ ජීවිතේ ඇති කරගත යුතු, අපේ ජීවිතේ සකස් කරගත යුතු, අපේ ජීවිතේ පෝෂණය කරගත යුතු කරුණු කාරණා බොහොමයි. අවුරුද්දක් නිමා වෙලා අලුත් අවුරුද්දක් අපට උදා වෙනවා. ඇත්තටම මුළු මහත් ලෝකයම දීර්ඝ කාලයක් අවුරුද්ද හැටියට මේ අප්‍රේල් මාසයේ සැලකුවා. සියලුම ලෝකයේම යම් දිනකදී, මේත භාගයකදී යම් දිනකදී ඒක වෙනස් වුණත් ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය අනුව, ග්‍රහ බලපෑම, ග්‍රහ ගමන් මඟ අනුව අප විශ්වාස කරනවා මේ අප්‍රේල් මාසේ අපිට අලුත් අවුරුද්දක් ලැබෙනවා කියලා. අලුත් දේවල් වලට අපි කවුරුත් කැමති. අලුත් දේවල් ලැබෙනකොට අපි බොහොම සතුටු වෙනවා. අලුත් දේවල් ලැබෙනකොට ඒක අපිට ලොකු වින්දනයක්. අලුත් දේවල් අපට ඒ තරම් වින්දනයක් ඇති කරන, අපි ප්‍රියශීලී කැමති වෙන නිසාම අලුත් අවුරුද්දටත් අපි කැමතියි. පින්වතුනේ, ඇයි අපි අලුත් අවුරුද්දට කැමති? අලුත් නිසා. අලුත් නම් අලුත් ඇඳුම් බැලඳුම්, අලුත් යාන වාහන, අලුත් දෙයට අපි කැමති වගේම අලුත් අවුරුද්දටත් අපි කැමතියි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ අලුත් අවුරුද්දේ ඔබගේ ජීවිතයේ සිතින්, කයින්, වචනයෙන් ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වීම ඒ අලුත් අවුරුද්දට සරිලන ගැළපෙන පරිදි සිද්ධ වෙනවද කියන කාරණාව අපි බැලිය යුතුයි. මේ ලෝකේ තමන්ගේ ජීවිතයේ මේ අලුත් අවුරුද්ද ලබනකොට තමන්ගේ ජීවිතයේ ගෙවිච්ච පරණ අවුරුද්ද තුලින් තමන්ගේ ජීවිතයේ අත්දැකීම් සම්පූර්ණ කොටගෙන තමන්ගේ ජීවිතය සකස් කර නොගත්තොත්, තමන්ගේ ජීවිතය සම්පූර්ණ කර නොගත්තොත්, මේ අලුත් අවුරුද්දේ තමන්ගේ ජීවිතය අර්ථවත් කර නොගත්තොත්, ඒ අයට කවදාවත්ම අලුත් අවුරුද්දක් ලැබෙන්නේ නැහැ. කවදාවත්ම. හැබැයි ධර්මය තුළින් තමන්ගේ ජීවිතය පරීක්ෂණය කොට, නිරීක්ෂණය කොට, තමන්ගේ ජීවිතේ ගෙවී ගිය අතීතයේහි වැරදි සකස් කර ගනිමින් වර්තමානයේ නිවැරදිව කටයුතු ආරම්භ කරන පුද්ගලයාට තමන්ගේ ජීවිතේ සැබෑ ලෙසම අලුත් අවුරුද්දක් ලැබෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වීම, ඔබගේ ජීවිතේ කටයුතු කරන ආකාරය තුළ ඒ අලුත් බව ඔබගේ ජීවිතේ ඇති කරගත්තද කියන කාරණය ඔබ මනවින් ඔබගේ ජීවිතය ගැන ආපසට හැරිලා විමසලා විමර්ශනය කරලා ඔබ බලන්න. ඇත්තටම ඔබගේ ජීවිතයේ මේ ගෙවි ගිය කාලය තුල සහ විමර්ශනය කිරීමට සහ මේ ලැබූ අලුත් අවුරුද්දේ ඔබගේ ජීවිතයේ ඇති කරගත යුතු ගුණාංග කීපයක් මතක් කර දීමයි අද මේ ධර්ම දේශනාව තුළින් මා බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තියෙන ඊට වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයට කියනවා සංග්‍රහ සූත්‍රය කියලා. මේ සංග්‍රහ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් මිනිසෙකු තවත් මිනිසෙකුට සංග්‍රහ කළ යුතු කරුණු. යම් මිනිසෙක් තවත් මිනිසෙකුට සංග්‍රහ කළ යුතු කරුණු මේ සූත්‍රය තුළ තියෙනවා. ඇයි යම් මිනිසෙක් තවත් මිනිසෙකුට සංග්‍රහ කළ යුත්තේ? පින්වතුනේ, අපි අනේකාට සලකන විදිහටයි අනේකා අපට සලකන්නේ. අපි අම්මා තාත්තට සලකන විදිහ අපිට බලපානවා අපේ දරුවන්ගෙන් අපිට සැලකිලි ලබන්න. අපි
තමන් ස්වාමියාට සලකන විදිහෙන් තමන්ගේ ස්වාමියා තමන්ට සලකීම තීරණය වෙනවා. සහෝදර සහෝදරියොත් එහෙමයි. නෑදෑ හිතවතුනොත් එහෙමයි. යහළුවොත් එහෙමයි. ලෝකයේ මෙහෙමයි. ඔබ ලෝකයට දෙන්නේ කුමක්ද? ඒ දේ ඔබට ලෝකයෙන් ලැබෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කර විතා වටිනා අවවාදයක් එක අවස්ථාවක දේශනා කළා සන්තහා ලබති සන්තහාරෝ. ඒ කියන්නේ ඝාතකයා ලබන්නේ හැමතිස්සෙම ඝාතකයෙක්මයි. ඒකට අපි තවත් පැහැදිලි කරගනිමු. ඔබ මිනිමරුවෙක් නම්, ඔබ මිනිසුන් මරණ කෙනෙක් නම්, ඔබටත් ඔබව මරණ කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔබ යම් කෙනෙකුට පහර දෙන කෙනෙක් නම්, ඔබටත් පහර දෙන කෙනෙක් ඔබට ලැබෙන්න පුළුවන්. ඔබ අනුන්ට බනින කෙනෙක් නම්, ඔබටත් බනින කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔබ අනුන්ට නිନ୍ଦා අපහාස කරන කෙනෙක් නම්, ඔබටත් නිନ୍ଦා අපහාස කරන කෙනෙක් ඉන්න පුළුවන්, ලැබෙනවා. ඔබ ලෝකයට දෙන්නේ කුමක්ද? ඒ ලෝකෙට දෙන දේ ඔබටත් ලැබෙනවා. ඔබ දෙන්නේ කරුණාවද, දයාවද, මෛත්‍රියද? ඔබටත් ආදරේ, කරුණාව, මෛත්‍රිය ලැබෙනවා. ඔබ පතුරන්නේ ඊර්ෂ්‍යාවද? ඔබටත් ඊර්ෂ්‍යාවම ලැබෙනවා. ඔබ පතුරන්නේ තරහව, ක්‍රෝධයේද, වෛරයේද? ඔබටත් ඒ ක්‍රෝධය, වෛරය ලැබෙනවා. ඔබ කරන්නේ නිନ୍ଦා අපහාසද? ඒ නිନ୍ଦා අපහාස පෙරලා ඔබටත් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යම් මිනිසෙකු තමන්ගේ ජීවිතේ ඇති කරගත යුතු ගුණාංගයේ හැටියට බුදුහාමුදුරු පෙන්වා දුන්නා. යම් මිනිසෙක් තමන්ගේ ජීවිතේ තමන් සංග්‍රහ කරන, තමන් ලබා දෙන දේ අනුව තමන්ට ලැබෙන දේ තීරණය වෙනවා කියලා. ඒ නිසා මේ සංග්‍රහ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා, පෙන්වා දෙනවා. චතුක නිපාතේ අංගුත්තර නිකායේ තියෙන මේ සූත්‍රය තුළින් කෙනෙකු තවත් කෙනෙකුට, ඒ කියන්නේ යහපත් කෙනෙකු, යහපත් මිනිසෙකු තවත් මිනිසෙකුට සංග්‍රහ කළ යුතු කරුණු 4ක් මේ සංග්‍රහ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ඔබ කවුරුත් දන්න දෙයක්. එහෙත් මා නැවත මතක් කිරීමක් කරන්නේ. මොකද නැවත මතක් කර ගැනීමත් සුතං පරියෝද පේති. නැවත මතක් කර ගැනීමත් ධර්මානිසංස, ධර්මයෙහි මේ ආනිසංසවල එකක්. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතයේ ඔබ දන්න ධර්මයේ වුණත් නැවත මතක් කර ගැනීම, ඔබ දන්න ධර්මයේ වුණත් නැවත සිහිපත් කර ගැනීම අවශ්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුහාඳුරු පෙන්වා දෙනවා මේ ලෝකේ යම් මිනිස්සෙකු තමන්ගේ ජීවිතේ තමන් යම් කෙනෙකුට සංග්‍රහ කරනවද? මොනවයින්ද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. මෙන්න සංඝ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිවම දේශනා කරන්නේ මේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. දැන් අද මේ ධර්ම දේශනාව තුළින් අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබගේ ජීවිතයේ ආවර්ජනා කරමින්, නැවත සිහිපත් කරමින් බැලිය යුතු වන්නේ, මෙනෙහි කළ යුතු වන්නේ ඔබ මේ දානය, මේ කැපකිරීම, මේ සංග්‍රහය ඔබ ඔබගේ ජීවිතේ නිවැරදිව ඉෂ්ට කරන කෙනෙක්ද කියලා ඔබ පිළිබඳවම බලා ගැනීම සඳහා කරන ආවර්ජනයක්, මතක් සිහි ගැන්වීමක් මේ වෙලාවේ සිදු කරන්නේ. පින්වතුනි, අපි දන්නවා මේ ලෝකයේ තුල අපිට මිනිස්සුකු හැටියට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ සම්මුතිය තුල. පරමාර්ථයේ තුල, ඒ පරමාර්ථ අවබෝධය ඇති කරගත්ත තත්වයේ තුල තනියෙන් ජීවත් වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක බාධාවක්, ඒක පහසුවක් වේවි. ඒක සරල, ඉතා පහසු දෙයක් වේවි. ඒත් මේ ලෝකයේ, මේ සම්මුති ලෝකයේ තුල අපිට කාටවත් තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. දැන් සමහර අය කියනවා මට තනියෙන් වැඩ කරගන්න පුළුවන්, මං තනියෙන් වැඩ කරගන්න, මගේ වැඩ මං කරගන්න, මං තනියෙන් බලා ගන්න. එහෙම කියනවා. සමහර අය කියනවා කවුරුවත් නැති වුණාට කමන්නේ, මගේ පාඩුවේ මං කටයුතු කරගන්නවා, මගේ වැඩ ටික මං කරගන්න, මට කවුරුවත් ඕනේ නැහැ.
සමහර වෙලාවට මේක කියන්නේ පුරසාරමක් හැටියට. මට කවුරුවත් ඕනේ නැහැ. මට පුළුවන් මගේ වැඩ ටික කරගන්න. එහෙම කියනවා. පින්වතුනි මේ සම්මුතිය තුළ කාටවත්ම හුදකලාව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි හුදකලාව ජීවත් වෙන්න බැරි? හුදකලාව ජීවත් වෙන්න බැරි මේ ලෝකයේ අනිත්‍ය නිසා. මේ ලෝකයේ අනාත්ම නිසා. මේ ලෝකයේ දුක් නිසා. මේ ලෝකයේ අනිත්‍යයි, මේ ලෝකයේ දුකයි, මේ ලෝකයේ අනාත්මයි. අනිත්‍ය වූ අනාත්ම වූ දුක් සහිත වූ මේ ලෝකයේ තුල කාටවත් තනියෙන් පැවැත්මක් නැහැ. ඇයි තනියෙන් පැවැත්මක් නැත්තේ? අනිත්‍ය වූ ලෝකයේ තුල මාගේ මේ ශරීර ශක්තිය කොතෙක් දවසක් තිබේවිදයි කාටද කියන්න පුළුවන්? අනිත්‍ය වූ ලෝකයේ තුල මට මොන මොන විදිහේ කරදර බාධක ඇතිවන්නේදයි කාටද කියන්න පුළුවන්? අනිත්‍ය වූ ලෝකයේ තුල මා හිතන දේම ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති. නොසිතුව දේවල් සිද්ධ වෙනවා, සිතුව දේවල් වෙනස් වෙනවා. නොසිතුව දේවල් සිද්ධ වෙන, සිතුව දේ වෙනස් වෙන මේ ලෝකයේ තුල මා කෙලෙසද තනියෙන් ජීවත් වෙන්නේ. අනිත්‍යයටපත් වෙන, දුකටපත් වෙන ලෝකයේ තුල මා කොහොමද කවුරුන් ගැනද විශ්වාස කරන්න කවුරුත් නැහැ කියලා? මා විශ්වාස කරන්නේ මගේ දෑත ගැනද? මා විශ්වාස කරන්නේ මාගේ ශරීරය ගැනද? මා විශ්වාස කරන්නේ මාගේ චිත්ත ශක්තිය ගැනද? පින්වතුනි, මේ ශරීරය ගැන මෙනෙහි කරනකොට මේ ශරීරයේ තරම් අවිනිශ්චිත, මේ ශරීරයේ තරම් විශ්වාස කරන්න බැරි දෙයක් තවත් ලෝකේ තියෙනවද? මේ ශරීරයේ තරම් වේගයෙන් අපට එරෙහි වෙන තවත් දෙයක් ලෝකේ තියෙනවද? මේ ශරීරයේ තරම් ඉක්මනින් අපිව දුර්වල කරන දෙයක් තවත් ලෝකේ තියෙනවද? අපි කොහොමද මේ ශරීරය ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ? ඔබට පුළුවන් ද එහෙම බලාපොරොත්තුවක් තියාගන්න? බෑ. ඇයි තියාගන්න බැරි? මේ ශරීරයේහි අතීතය ගැන කල්පනා කරලා බලනකොට අපට කිසිම විශ්වාසයක් නැහැ මේ ශරීරය ගැන. ඇයි අතීතය ගැන කල්පනා කරනකොට විශ්වාසයක් නැත්තේ? මේ ශරීරය කවදාවත් එක විදිහට තිබුණේ නැහැ. මගේ අම්මාගේ කුස තුල ඉස්සෙල්ලාම පිළිසඳ ගත්ත මේ ශරීරය. තාත්තාට දාව අම්මාගේ කුස තුල පිළිසඳ ගත්තා. ක්‍රමක්‍රමයෙන් වැඩුණා. ලෝකයේ එළිය දැක්කා. අම්මාගේ කුසේ ඉඳලා මේ ලෝකෙට බිහි වෙලා එළිය දැකපු මාගේ මේ ශරීරය එකම අවුරුද්දක් තිබුණා දෙක විදිහකට. එක අවුරුද්දක් තිබුණාද වෙනස් වෙන්නේ නැතුව? වසරින් වසර මේ මගේ ශරීරය කොතරම් වෙනස් වෙනවද? ඒ වෙනස් වීම යම් කලකදී ඒක සැපතට වෙන්නත් පුළුවන්. නමුත් ඒ වෙනස් වීමම දුකකටපත් වෙන්නේ නැද්ද? දැන් සමහර අය තරුණ කාලේ හයි හත්ති ඇති කාලේ මට කියලා තියෙනවා මේ දෑත හරි ශක්තිමත්, මේ දෑතින් ඕනේ වැඩක් කරන්න පුළුවන්. බොහොම ආසාවෙන් සතුටින් කියනවා තමන්ගේ ශාරීරික හැකියාව ගැන. නමුත් ඒ හැකියාව අපට හැමදාම පවතිනවද? ඒකයි තියෙන ප්‍රශ්නය. හැමදාම පවතින්නේ. අපි ජාතිපි දුක්ඛා ඉපදෙනවා. ඉපදිච්ච දවස් ඉඳලා අපි වෙනස් වෙනවා. ජරාවට, වයසට යනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. අපි මරණයටපත් වෙනවා. එතකොට අන්නේ වෙනස් වීම හමුවේ අපට මේ ලෝකයේ තුල අපට තනියෙන් මේ සම්මුතිය තුල පවතින අමාරුයි. ඒ නිසා අපිට අවශ්‍යයි අනිත් අයගේ උදව් උපකාර. අපිට අවශ්‍යයි සමාජයක්. අපිට අවශ්‍යයි ලෝකයක්. අපි මෙතෙක් අපේ ජීවිතේ පවත්වාගෙන ආවෙත් අපේ අම්මා තාත්තා, අපේ සහෝදර සහෝදරියෝ, අපේ නෑදෑ හිතවතුන්, අපේ භාර්යාව, ස්වාමියා, දරුවෝ ආදී පිරිසකගේ සහයෝගයෙන් ඒ සහයෝගය නොලබන්නට මේ ලෝකයේ තුල කාටවත් පැවැත්මක් නැහැ, ලෙහෙසි වෙන්නේ නැහැ. පින්වතුනි,
බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරපු දෙයක් තමයි තමන් වහන්සේ පාරමී ධර්ම පුරන සමයේ තමන්ට පාරමී ධර්ම පුරා ගන්න පවා උදව් උපකාර කරපු අය හිටියා. පාරමී ධර්ම පුරන්න පවා උදව් කරපු අය හිටියා. තමන් වහන්සේට ඒ පාරමී ධර්ම පුරා ගන්න උදව් නොකරා නම් යම් කෙනෙක් කිසිවෙක් උදව් නොකළා නම් මහබෝසතාණන් වහන්සේට පාරමී ධර්ම පුරා ගන්න එක ලෙහෙසි පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙලා ස්වාසූ දහසක් ධර්මයේ දේශනා කරද්දී දසදහස් ගණන් ලක්ෂ ගණන් සදහැතියන් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමෙන් අප්‍රමාණ සෙනෙහසින් කටයුතු කරනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේට උදව් කරන පිරිසක් නොසිටින්නට බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවෙහි ක්‍රියාකාරීත්වය පැවැත්ම ලෙහෙසි පහසු වෙන්නේ නැහැ. එහෙමනම් අපි වගේ සාමාන්‍ය අය ගැන මොනවද කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේට තත්වයේ එලෙස නම් ඒ යථාර්ථය ලෝකයේ අනිත් හැම කෙනෙකුටමත් එහෙමම තමයි. ඒ නිසා පින්වතුනි ඔබත් මමත් අපි හැම දෙනෙක්ම මේ ජීවත් වන කාලය තුල අපි අපේ ජීවිතය පවත්වාගෙන යන්න උත්සාහ කරමු අනිත් අය හා සමග සාමූහිකව. ඒ සාමූහික බව දකින්නට, ඒ සාමූහික බව ඇති කරගන්නට, ඒ සාමූහික බව ඇති කර ගැනීමට අවශ්‍ය කරන ධර්මය අධ්‍යයනය හදාරන්නට, අවබෝධ කරගන්නට අපට අවශ්‍යමයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තුල ඊටා වැදගත් සූත්‍රයක් හැටියට බුදුහාමුදුරු පෙන්වලා දුන්නා මේ සංග්‍රහ වස්තු. එහෙම නැත්නම් සංග්‍රහ සූත්‍රය. මේ සංග්‍රහ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් විසින් අනේකාට සංග්‍රහ කළ යුතු, තමන් විසින් අනේකාට උදව් උපකාර කළ යුතු පිළිවෙල පිළිබඳවයි. ඒ නිසා ඒ සාමූහිකත්වය ඇති කර ගැනීම මේ මාසේ, මේ බක් මාසේ අපේ ජීවිතේ ගොඩාක් වටිනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතේ අනේකාට සංග්‍රහ කරන්නට, අනේකාට උදව් කරන්නට, අනේකාට උපකාර කරන්නට, අනේකාට යුතුයකම් කරන්නට, අනේකාගේ හිත නොරිදවන්නට, අනේකාට හිංසාවක් පීඩාවක් නොවන්නට, අනේකාට මා බාධාවක් නොවන්නට, අනිකාට මා ප්‍රයෝජනයක් වන්නට හේතු වෙන විදිහට ඔබ ඔබගේ ජීවිතය සකස් කරගත යුතුයි. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවත් වීම තව කෙනෙකුට හිංසාවක්, පීඩාවක්. තව කෙනෙකුට විතරක් නෙවෙයි. ගෙදරකටම, නිවසකටම, ගමකටම, සමහර අය මුළු රටකටම ජීවත් වීම හිංසාවක්, පීඩාවක්, බාධාවක්. තමන්ගේ ජීවත් වීම තමන්ගේ ගෙදරට, තමන්ගේ ස්වාමියාට, භාර්යාවට, අම්මා තාත්තට, සහෝදර සහෝදරියන්ට බාධාවක් දැයි ඔබ ඔබගේ හෘද සාක්ෂියට බලා ඔබ අනිවාර්යෙන් ඔබගේ ජීවිතයේ ඒ යථාර්ථය දකින්න. ඒ වගේම ඔබ අනිකාට හිංසා නොකර සිටීම ප්‍රමාණවත් නැහැ. ඔබ අනිකාට උදව් උපකාර කළ යුතුයි. අනිකාට උදව් උපකාර කිරීමේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සංග්‍රහ සූත්‍රයේදී තාම වටිනාම සූත්‍රයේ ලෙස බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ මේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. මගේ ඉතුරු කොටස මේ ගැන සිහිපත් කරලා මගේ අනුශාසනාව නිවා කරනවා. විශේෂයෙන්ම මේ දානය, පරිත්‍යාගය, අනුන්ට දීම. අපි කොතෙකුත් මේ පිළිබඳව බණ අහනවා. කොතෙකුත් අපි කරුණු කාරණා දැනගන්නවා. ඒ වගේම අපේ පින්වතුන්ලා කොතෙකුත් අප්‍රමාණ දාන පින්කම් සිද්ධ කරනවා. ඒ නිසා දාන පින්කම් කරන, දන් දෙන අය, පරිත්‍යාග කරන අය තමන්ගේ ජීවිතයේ උතුම් ගුණයක් වර්ධනය කරන වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරා. මොකද දන් දෙන, පරිත්‍යාග කරන, අනුන්ට උදව් උපකාර කිරීම ඊට උතුම් ගුණයක්.
නැති බැරි අයට, අහිංසක අයට, අපහසු අයට තමන්ගේ ජීවිතේ උදව් උපකාර කිරීම උතුම් ගුණයක්. යම් කෙනෙක් ඒ ගුණය ප්‍රගුණ කරගන්නවා නම් ඒක තමන්ගේ ජීවිතේ කරුණාව, මෛත්‍රිය ආදී උතුම් ගුණද වර්ධනය වීමට හේතුවක්. කොහොම වුණත් මම හිතනවා ඒ ගැන අපි දිගට අමුතුවෙන් කතා කරන්නට කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබ ඔබගේ ජීවිතේ ඒ උතුම් ගුණය ප්‍රගුණ කරන්නේ නම් ඔබ තුල කරුණාව, දයාව, මෛත්‍රිය ආදී යහපත් සිතිවිලි ඇතිවීමට එය ශක්තියක්, බලයක් වෙනවා නොඅනුමානයි. ප්‍රිය වචනය. පින්වතුනි, වචනය වනාහි මේ ලෝකය හා සමග සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යය. අපේ මේ මනුෂ්‍යයා කියන සත්වයාගේ ඇති ප්‍රධාන ආයතනයයි. ලෝකේ හා සමග බැඳෙන, ලෝකේ හා සමග සම්බන්ධතාවයේ ඇති කරන, ලෝකේ හා සමග බැඳීම ඇති කරන, ලෝකේ හා සමග කටයුතු කරන ප්‍රධාන මූලස්ථානය වන්නේ අපේ වචනයයි. එතකොට මේ වචනේහි යහපත් බව, වචනේහි උතුම්කම, වචනේහි සංවරය, වචනේහි අර්ථවත් බව ඔබ ඔබගේ ජීවිතේ ඇති කරගත යුතුයි. ඒ වචනේහි සංවරය ඔබ ඇති කරගත යුත්තේ ඇයි? මේ ලෝකේ සමහර අය තමන්ගේ ජීවිතේ වචනේහි සංවරකමක් නොමැතිකම නිසා නොඑක් විදිහේ අවුල් ප්‍රශ්න තමන්ගේ ජීවිතේ ඇති කරගන්නවා. මහනෙල් සුවඳමය, කුඩමසු පිලි ගඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය. පිටුතුනි, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ විශේෂයෙන්ම දස අකුසල්. මේ දස අකුසල් වලදී බුදුහාමුදුරුවෝ දේශනා කර විතර වටිනාම වැදගත්ම කාරණේ නම් සිතින් දස අකුසල් වල තියෙනවා, සිතින් කරන අකුසල කර්ම තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. කයින් කරන අකුසල කර්ම තුනක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. එතකොට වචනයෙන් කරන හතරක් තියෙනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. එතකොට ඔබගේ ජීවිතේ වචනයෙන් කරන වැරදි වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දස අකුසල් වලදී හතරක්ම දේශනා කළා වචනේහි සංවරය ඇති කර ගැනීමට. සිතින් තුනයි. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ. කයින් තුනයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. වචනෙන් හතරයි. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. මේ කියන කරුණු හතරයි. දැන් ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරලා බලන්න. මුසාවාද, ඔබ බොරු කියන කෙනෙක්ද? පිසුනා වාච, ඔබ කේලාම් කියන කෙනෙක්ද? පරුසා වාච, ඔබ පරුස වචන කියන කෙනෙක්ද? සම්ප්‍රප්පලාප, ඔබ අර්ථයකට නැති හිස් වූ දේ කතා කරන, අර්ථ ශූන්‍ය කතා ඇති, තේරුමක් නැතුව දවස ගෙවන, කාලය කාදමන පුද්ගලයෙක්ද? ඔබ සිතා බලන්න. කොහොම වුණත් වචනයෙන් මිනිස්සෙකුට සංග්‍රහ කළ යුතු දේ බොහොමයි. වචනයෙන් කළ යුතු දේ බොහොමයි. වචනයෙන් කළ හැකි දේ බොහොමයි. ඒ නිසා ඔබ ඔබගේ ජීවිතයේ වචනයෙන් උදව් උපකාර කරන, අපිට අපේ ජීවිතය අපිට දෙන්න යමක් නොතිබෙන්න පුළුවන්, උදව් කරන දෙයක් නැති වෙන්න පුළුවන්, උපකාර කරන දෙයක් නැති වෙන්න පුළුවන්. නමුත් වචනේ කොච්චර වටිනවද? මිනිස්සෙකුට දුකටපත් වෙච්ච කෙනෙකුට හොඳ වචනයක් කතා කරන එක කොච්චර වටිනවද? අමාරු වෙටිච්ච කෙනෙකුට හොඳ වචනයක් කියන එක කොච්චර වටිනවද? ඒක Tamanට දැනෙන්නේ Taman ඒ තත්ත්වයටපත් වෙච්ච දවසට. ඒ නිසා වචනේහි අර්ථවත් බව, වචනයෙන් සංග්‍රහ කිරීම, හොඳ වචන කතා කිරීම සත්පුරුෂ මිනිසෙක් තුල තියෙන ඊට උතුම් ලක්ෂණයක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. අර්ථ චර්යාව. චර්යාව කියලා කියන්නේ
පැවැත්ම සැකැස්ම එහෙම නැත්නම් පිළිවෙත් ක්‍රියාකාරීත්වය ඒ අර්ථවත්ව සිද්ධ කිරීම. පින්වතුනි බොහෝ විට මේ ලෝකේ තමන්ගේ ජීවිතේ කටයුතු කරන අය අර්ථවත්ව සිද්ධ කරනවද කියන එක ලොකු ප්‍රශ්නයක් ගැටලුවක්. අර්ථවත් චර්යාවක යෙදෙනවද කියන එක ප්‍රශ්නයක්. අර්ථවත් කියලා කියන්නේ තමාට යහපතක් වෙන, තමාට සැපතක් වෙන, තමන්ට දියුණුවක් සැලසෙන, සැනසීමක් ඇති කරන, තමාට පමණක් නෙවෙයි අන්‍යයන්ටද යහපතක් සැපතක් වෙන తත්වය. ඒ නිසා ඔබ ඔබගේ ජීවිතයේ උදේ ඉඳලා රැය වෙනකම් කරන කියන හැම දෙයක් තුළම අර්ථවත් බවක් තියෙන්න ඕනේ. බොහෝ වෙලාවට අපි කරන කියන දේවල් තුළ අර්ථයක් නැතිකම බුදුදහම බොහොම ප්‍රතික්ෂේප කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිතින් වෙන වැරදි තුනක් තියෙනවා. මොනවද? රාග, ද්වේෂ, මෝහ. මෝහය කියන්නේ නොදැනුවත්කම. පින්වතුනි බුදුදහම තුළ නොදැනුවත්කමට කිසිසේත්ම අවසරයක් නැහැ. බුදුදහම තුළ නොදැනුවත්කම කිසිසේත්ම ගැලවීමට කාරණාවක් නොවේ. ඇයි? මේ ලෝකයේ තුල අපි හැම මිනිස්සෙක්ම අපේ ජීවිතේ අර්ථවත් බව අවබෝධය ඇති කර ගන්න ඕනේ. අපි හිතමු වරදක් කරනවා කියලා. තමා කරන්නේ වරදක් නම් ඒ වරද හරි තමන් අනේ මම කරන්නේ මේ වරද කියලා වරද හරි තමන් තේරුම්ගෙන තියෙන්න ඕනේ. එතකොටයි යාට නිවැරදි වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ මේ අර්ථවත් බව ඇති කර ගැනීමට බලපාන ප්‍රධාන සාධකයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර්ථවත්ව කටයුතු කිරීම, අර්ථවත් වූ චර්යාවක යෙදීම, අර්ථවත් වූ චර්යාවක නිරත වීම. ඊටා වටිනා දෙයක්. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දානීය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, දානීය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මේ සමානාත්මතාවය ගැන ඉතුරු කොටසෙදි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සමානාත්මතාවය. පින්වතුනි මේ සමානාත්මතාවය කියන එක ඇති කරගත යුතු මාතෘකා කරුණු ජීවිතේ බොහොමයි. සමානාත්මතාවය ජීවිතයක තිබිය යුතු ඉතා උත්තරීතර උතුම් දෙයක්. සමාන බව, සමතුලිතතාවය. සමතුලිතතාවයේ නැති, සමානාත්මතාවයේ නැති ජීවන දර්ශනයක, ජීවන ගමනක, එහෙම නැත්නම් ජීවිත රටාවක කිසිසේත්ම යහපත් පැවැත්මක් නැහැ, පාලනයක් නැහැ. සමානාත්මතාවය ඇති, එහෙම නැත්නම් සමානාත්මතාවය ඇති කරගත්ත ජීවිතයක් තුළ විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ හොඳ ආර්ථික ශක්තිමත් වටපිටාවක්, දියුණුවක් පවතිනවා. මේ ආර්ථික කියනකොටම අද වර්තමාන සමාජයේ මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි? අලුත් අවුරුද්ද ලබනකොට, අලුත් අවුරුද්ද ලැබුවාම අපිට අපේ ජීවිතේ සෑහෙන දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැවෙන ප්‍රශ්නේ මුළු ලෝකයේම විඳවන, ලෝකයේටම බලපා තිබෙන මේ ආර්ථිකමය කඩාවැටීම. ඒක ධර්මතාවයක්. ලෝකේ හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. ඉඳලා හිටලා එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දන්න නිසා තමයි දේශනා කළේ. ඒකේන භෝගේ බුඤ්ජය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදහපෙය්‍ය. හතරවෙනි කොටස තැම්පත් කරලා තියන්න, අරන් තියන්න. කුමක් සඳහාද? හැමදාම ජීවිතේ එක වගේ නැහැ. ජීවිතේ හැමදාම එක වගේ නැහැ. ඒ නිසා අද වර්තමානයේ තුල මේ කඩාවැටී ඇති, අපහසුතාවයට පත් වී ඇති, ලෝකයේම අපහසුතාවයට පත් කරන මේ දර්ශනය, මේ අවස්ථාව, මේ ස්වභාවය හමුවේ අපි හැම කෙනෙක්ම අපේ ජීවිතේ අපිට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි හරියට බුද්ධිමත්ව නිවැරදි ධර්මයට අනුකූලව කටයුතු කරනවා. අනිත් අයට ප්‍රශ්න, අනිත් අයට කරදර, අනිත් අයට බාධක. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා, බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නා අපේ ආර්ථිකමය වශයෙන් ඒ ආර්ථිකමය සමානාත්මතාවය ගොඩාක් වැදගත් වෙනවා.
ඊටා සුවිශේෂ වෙනවා. ඊළඟට ඒ ආර්ථිකමය දියුණුව ඇති කරගන්නකොට අපිට අපේ ජීවිතේ සමාජික ඒ වගේම අපේ gedara dora සමගිය සමාදානය අන්‍යෝන්‍ය යුතුයකම් ඉෂ්ට කිරීම ආදී දේවල් සිදු කර ගන්න පුළුවන්. කොහොමුණත් බුදුහාමුදුරු දේශනා කළ ආර්ථික සමානාත්මතාවය ඇති කරගත්තේ නැත්නම් ඕනෑම ගිහි ජීවිතයක් ගත කරන පින්වතෙකුගේ ජීවිතය අසාර්ථක වෙනවා, දුකටපත් වෙනවා. එවැනි දුකටපත් වෙච්ච මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ආපහු නැගීමක්, දියුණුවක්, සැනසීමක් ඇති කර ගැනීමට නම් ආර්ථිකමය දියුණුවක් ඇති කරගත යුතුමය. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ආර්ථික සුරක්ෂිතතාවය, ඔබගේ ආර්ථික දියුණුව, ඔබගේ ආර්ථිකමය සමබරතාවය, සමජීවිකතා, සමබරතාවය ඇති කර ගන්න උත්සාහ කරන්න. සමබරතාවය කියන්නේ සහජීවනය කියන්නේ පින්වතුනි අපිට මේ හැම දෙයකම දෙන සමබරතාවයක්. අපිට ලැබෙන විදිහට අපි අපේ වියදම සම්බර කර ගැනීම. එහෙම නැත්නම් අපි අපේ ආදායමේ ප්‍රමාණයට අපේ ජීවිතේ සකස් කර ගැනීම. දැන් මාසෙකට තමන් කල්පනා කරනකොට තමන්ට කොච්චරක් හම්බ වෙනවද? ඒ හම්බ වෙන ප්‍රමාණයෙන් ඊළඟට ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ කොතෙක් ප්‍රමාණයක් ඔබ වියදම් කළ යුතුයිද? ඒ වියදම් කළ යුතු ආකාරය මොකද්ද? ඔබ රස්සාවක් කරනවා නම්, ඔබ ව්‍යාපාරයක් කරනවා නම්, ඔබ ඔබගේ ව්‍යාපාරයෙන් රස්සාවෙන් ඔබට ලැබෙන්නේ මාසෙකට කොච්චරද? 10000ද, 20000ද, 30000ද, 50000ද? ඔබ ඊළඟට ඒවා කළමනාකරණය කරගත යුතුයි, පිළිවෙලක් කරගත යුතුයි. එවැනි කළමනාකරණයකින් තොරව ඔබගේ ජීවිතේ කවදාවත් ඔබට සාර්ථකත්වයක්, සැනසීමක් ඇති කරගන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ, බුදුහාමුදුරු පෙන්වා දුන්නේ මේ සමානාත්මතාවයේ තුල විශේෂයෙන්ම ජීවිතේ අර්ථවත් බව, ජීවිතේ සමානාත්මතාවය, ඒ වගේම විශේෂයෙන්ම ඥාති හිතවතුන්ගේ හා ඇති සමානාත්මතාවය, විශේෂයෙන් ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම, හිත හොඳකම රැක ගැනීම, යහපත් බව ඇති කර ගැනීම, සුරක්ෂිත බව ඇති කර ගැනීම, මේවා. මෙන්න මේ කියන දියුණුව, මේ කියන ස්වභාවය මේ අලුත් අවුරුද්දේ ඔබ ඔබගේ ජීවිතේ, ඔබ හා ඔබගේ ජීවිතේ ඥාති හිතවතුන්, ඔබගේ නිවස, ඔබ ජීවත් වන සමාජයට, ඔබ ජීවත් වන රට පළාතට, ඔබ ජීවත් වන විහෙර විහාරස්ථාන වලට, ඔබ කටයුතු කරන දායකත්වයේ දරන ආයතන වලට ඔබ ඔබගේ ජීවිතේ ඒ සමානාත්මතාවය පුරුදු කරගන්න. මගේ ආත්ම ගරුත්වයට මා කැමති වගේ අනිත් අයත් කැමති. මගේ ජීවිතේ නිවැරදිව පවත්වාගෙන යන්න කැමති වගේ අනිත් අයත් එහෙම පවත්වාගෙන යන්න කැමති. ඒ නිසා බාල මහලු වැඩිහිටි ඔබ හැමදෙනාගේම සමානාත්මතාවය ආරක්ෂා කර ගැනීමට ඔබ ඔබගේ ජීවිතේ කිසියම් කැපකිරීමක් කරන්න. අන්න එවැනි නිවැරදි ලෙස දන් දෙන, පරිත්‍යාග කරන, උදව් උපකාර කරන, නිවැරදි ලෙස හොඳ වචනින් කතා කරන, අඩු ගානේ පරිත්‍යාග නොකලත් අපිට හොඳ වචනින් කතා කරලා සේවයක් කරන්න පුළුවන්. එවැනි හොඳ වචන කතා කරන, අර්ථවත් වූ වචන කතා කරන යහපත් මිනිසෙකු හැටියට ඊළඟට ඔබ කොතරම් ඔබගේ ජීවිතේ අපහසුතාවලටපත් වුණත් මේ උතුම් ගුණධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා, මේ උතුම් ප්‍රතිපදාවල පිහිටීම සඳහා පිහිටා කටයුතු කිරීම, විශේෂයෙන්ම ලාභ හමුවේ ඔබ ආඩම්බර වෙන්නේ, අහංකාර වෙන්නේ, අලාභ හමුවේ ඔබ දුකටපත් වෙලා වේදනාවටපත් වෙන්නේ. ඔබ ජීවත් වන කාලය තුළ ඔබගේ ජීවිතයේ සමබරතාවය පවත්වා ගනිමින්, සම්බරතාවය ආරක්ෂා කර ගනිමින් ඔබගේ ජීවිතය ජය ගන්නට, ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්නට මේ උතුම් කෙටි අනුශාසනාව ශක්තියක්, බලයක් වේවා. අගුණ දහම් දුරු වේවා, ගුණ දහම් වැඩි දියුණු වේවා. ඔබ හැමතෙම, ඔබ හැමදෙනාගේම ජීවිතේ උතුම් සුවපත් භාවයේම සැනසීමම සැලසේවා. බෞද්ධ නාලිකාව එහි අධ්‍යක්ෂක අප සහෝදර දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැමතත් උදව් උපකාර කරන, සහයෝගය දක්වන හැමතත් මුළු මහත් ලෝක සත්වයන්ටත් සියලු ශාන්තියම සැනසීමම සැලසේවා.
සියලු දුක් කරදර බාධක අනතුරු විපත්ති නිന്ദා පහාස සතුරු උපද්‍රවාදී සියලු දුක් දුරු වේවා. සියලු යහපත් ධාර්මික බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා. වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ඔබ හැමතෙම. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ලැබූ සියලු පින් බලයෙන් මුළු මහත් රටටම සාන්තියක් යහපතක් සැලසේවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහ ආරක්ෂක ලේකම්තුමන්, ආරක්ෂක සේනාධිනායකතුමන්, ජනාධිපතිතුමන් ඇතුළු මුළු මහත් හැමතෙම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. අපේ රටට සාමය උදා වේවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග ආදී හැමතෙම සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත රටක් හදන්නට ඔබ හැමදෙනාටම අපි හැමදෙනාටම මේ මහා පින්කම සත්‍යක්‍රියා බලසෙයින් ආශිර්වාදයක් වේවා.